Hi guys, කොහොමද ඉතින්? අපි අද ආප්ප හදමු. ඉතින් මේ විදිහට ක්‍රිස්පි ගතියට ආප්ප හදන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. මම ඔයාලට කියලා දෙන්න යන්නේ කඩේ විදිහට ආප්ප හදන විදිහ. අඩ වියදමකින් පොල් කිරි අඩුවෙන් පාවිච්චි කරලා කොහොමද ආප්ප හදන්නේ කියලා අද මං කියලා දෙනවා. ඔයාලට පුළුවන් එකපාරක් හදලා බලලා මේක Tamanගේ ආදායම් මාර්ගයක් කරගන්නත්. හරි මං ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ආප්ප මිශ්‍රණය හදාගන්නේ කියලා. අද මං හදන්න යන්නේ කිලෝග්‍රෑම් එකක ආප්ප මිශ්‍රණයක්. මං අරන් තියෙනවා හාල් පිටි ග්‍රෑම් 800ක්. ඒ වගේම මේකට පාන් පිටි ග්‍රෑම් 200ක් එකතු කරගන්න ඕනි. මම මේ පාන් පිටි එකතු කරගන්නේ ආප්ප හදලා ටික වෙලාවකින් හයි වෙන එක නවත්ත ගන්න වගේම මෙද සොෆ්ට් එකට ගන්න පුළුවන් නිසා. මේ පිටි මිශ්‍රණයට තව එකතු කරගන්න ඕනි ඊස්ට් ග්‍රෑම් 10ක්, සීනි ග්‍රෑම් 30ක්, බටර් ග්‍රෑම් 40ක් විතර. මේ බටර් අත්‍යවශ්‍ය නෑ. දැන් ඊස්ට්, බටර්, සීනි දාලා හොඳට කවලම් කරගන්න ඕනි. ඔයාලා බටර් එකතු කරගන්නවා නම් පොඩ්ඩක් රත් කරලා එකතු කරගන්න. මොකද සීතලෙන් බටර් එකතු කරගන්න එපා. දැන් ඔයාලට මේ විදිහට සොෆ්ට් එකට ආප්ප ගෙදරදීම හදලා රස බලන්න පුළුවන්. මේ වගේ වීඩියෝ බලන්න දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.